පූසෙක් වගේ පෙනුම තියෙන වනයේ බලවත් දක්ෂ දඩයක්කාරයෙක් ඉන්නවා කියලා ඔයාලා දන්නවද? කොටියා දිව්‍යා වුණත් අයිති වෙන්නේ බිලාල පරම්පරාවට කියලා හැමෝම දන්නවනේ. අද අපි කතා කරන්න යන්නේ මේ බිලාල පරම්පරාවේ ඉන්න ඊටාම දුර්ලභ බිලාල විශේෂයක් වෙන ලින්ක්ස් ගැන. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. ඔයාලට තවම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක වෙලා තියෙනවනේ. ඔන්න දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. එතකොට දිගටම මේ වගේ වීඩියෝ බලන්න පුළුවන්. ඉතින් මේ ලින්ක්ස් කියන්නේ ෆෙල්ඩේ ෆැමිලි එකට අයිති වෙන වනයේ ජීවත් වෙන ආකර්ශනීය වගේම බලවත් සතෙක්. සාමාන්‍ය බිලාලයන්ට වඩා විශාල වුණත් සිංහීන් ව්‍යාග්‍රයින් එක්ක බලනකොට මෙයාලා ප්‍රමාණයෙන් ගොඩයි. මෙයාලා කෙටි වලිගයක් තමයි තියෙන්නේ. ඒ වගේම මෙයාගේ කැපී පෙනෙන විශේෂත්වයක් තියෙනවා. ඒක තමයි කන උඩින් ඉස්සරහට දිගට පේන කළු පාට ලොම් තීරුව. ඒ වගේමයි මෙයාලා ජීවත් වෙන්නේ සීතල ප්‍රදේශවල නිසා. මෙයාලට උණුසුම් තද ලොම් පිහිටලා තියෙනවා. ඒ වගේම මෙයාලගේ විශාල පාද මෙයාලට හිම මත ඇවිදින්න උපකාරී වෙනවා. මෙයාලා විශේෂ හතරක් ලෝකේ පුරා ජීවත් වෙනවා. මෙයාලත් වනාන්තරයේ ඉන්න අනෙක් බිලාලයින් වගේම මාංශ භක්ෂක ජීවන රටාවකට තමයි හැඩගැහිලා තියෙන්නේ. මීයන්, කුරුල්ලන්, කුඩා මුවන් වගේ සතුන් මෙයාලගේ ප්‍රධාන ආහාර වේල් වෙනවා. ඒ වගේම මෙයාලා දඩයම් කරන්නේ රාත්‍රී කාලයේදී. හිම සහිත වනාන්තර, කඳුකර ප්‍රදේශ, පිරිසිදු වනාන්තර තුල තමයි මෙයාලව දකින්න හම්බෙන්නේ. තමන්ගේ භූමිය හඳුනගෙන තනිව ජීවත් වෙන බුද්ධිමත් සතෙක් විදිහට අපිට මෙයාලව හඳුන්වන්න පුළුවන්. ඇත්තෙන්ම පූසොන්ගේ පෙනුම තියෙන ගොඩක් බලවත් දක්ෂ දඩයක්කාරයෙක් විදිහට අපිට මේ සත්ත්ව කොට්ටාශය හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔයාලා මොකද මේ හිතන්නේ ලින්ක්ස් ගැන? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක්.